එමෙන් දැඩි ලෙස පීඩාවටපත් මලේගම ජනතාවගේ හෘද සාක්ෂිය හෙළි කරන කෙටි සටහනක් සහන සේවා සැපයීමට දකුණෙන් ගිය රුවන් රත්නායක වෙත එවා තිබී ඇති අතර එය ඔහු විසින් Facebook සටහනක් ලෙස මුදා හැර ඇත. මානවවාදී හදවත් සංවේදී කරමින් වේගයෙන් සංසරණය වෙන එම Facebook සටහන තමයි මේ. දකුණේ කොල්ලොන්ටයි ඌව අපේ කොල්ලෝ කෙල්ලෝ ටීම් එකටයි අපිට උදව් කරපු හැමෝටමයි මම වත්තේ හැදිච්ච කොල්ලෙක්. මම වාහන පොලිම දැක්කා. මටම හිතා ගන්න බෑ උඹලා හෙලිකොප්ටර් විතරයි ගෙනාවේ නැත්තේ. ඒකත් තිබ්බනම් උඹලා ගේනවා. ඇයි උඹලා මෙහෙම එක්කෝ වදකොත්තු කියලා ගහලා පන්නනවා. එක්කෝ දෙමළු කියලා බයිනවා. දැන් බඩු මුට්ටු ඔක්කොම අරගෙන අපි බලන්නත් වෙනවා. මචං මෙහෙම කියනවා කියලා තරහ ගන්න එපා. මමත් පට්ට ජාතිවාදියෙක් බං. උඹලා කතරගම දෙයියෝ උඹලගේ දෙයියෝ කියනකොට තරහ යනවා. රාවණා උඹලගේ කියනකොට තරහ ගියා. ඇත්තටම අපිට පිස්සු බං. අපි ගහගත්තට හැම වෙලාවෙම ඕක පිටිපස්සේ හිටියේ දේශපාලනේ බං. සිරාවටම දැන් තමයි මිනිස්සු ඇත්ත පැත්ත තේරෙන්නේ. අපි එන පව් ඔය. ඇයි බං පාඩුවේ අඩියක් ගහගෙන ටීවී එකේ නිවුස් බලාගෙන අයියෝ පව් මිනිස්සු කියගෙන උඹලට පාඩුවේ ඉන්න තිබ්බනේ බං. ඇනුණා බං උඹලව දැකලා. අද සුදු ෂර්ට් එකක් ඇඳලා කරාබු දාලා ජූස් දාලා පොෂ් එකට ආපු කොල්ලෙක් එකපාරට මඩ ගොඩේ බහැලා දවස් 3ක් මඩේ හිටියා. බබාව උස්සලා උඹේ ෂර්ට් එකෙන් පිහදානකොට කාගේ අතටවත් යන්නේ නැති මගේ පණ උඹගේ මූණ දිහා බලන hina වුණා. දවස් 3කට පස්සේ දෙවියෝ ආවා කියලා තේරුම් ගත්තා. මොන ආගමක්ද මොන දෙයියෝද උඹලා දෙයියන්ට වගේ කිරිදිව වඳින්න ඕනේ. අපි ගොඩක් කොන් වෙලා බං හිටියේ. එකෙක් ආවේ නෑ බං. ඡන්දෙට ගෙවල් ගාන එනොන්වත් නෑ. උඹ වචනයක් කිව්වා අඩෝ එච්චර හිතන්න එපා බං සුනාමියෙන් අපි බින්දුවේ ඉඳන් ගොඩ නැගුණා වගේ ගොඩ යමු බං කියලා. අපිට දැන් ඕනේ මේ වගේ වචන ටිකයි බං. අඩෝ මේක අපේ රට බං. ලෝකේ කොහෙවත් නෑ යකෝ මේ වගේ මිනිස්සු. ඒ පැත්තෙන් බන්ධනාගාර මිනිස්සු කෑම එකක් එපා කියලා බඩු ටික අපිට එවනවා. ඇඬු නෑ කොසිරාවටම. මොකටද ඉතින් අඬන්නේ? උඹලා වගේ සහෝදරයෝ ඉන්නකොට. ස්තුති මචං. රුවන් රත්නායක. ලංකාවට අත දෙන්න ජපන් ලොක්කා අනුර ගැන සිංහලෙන් කීව කතාව. ජපානයේ වෛද්‍ය සහන කණ්ඩායමක් ඊයේ ලංකාවට ආවා. ඒ ලංකාවට උදව් කරා. එතන හිටපු ප්‍රධානියා සිංහලෙන් කතා කිරීම විශේෂත්වයක් වුණා. සහන සේවා කණ්ඩායම තමයි මේ ඉන්නේ. මම තමයි ප්‍රධාන